හරි ළමයි. මං හිතනවා ඔයාලට මාව පැහැදිලිව ඇහෙනවා ඇති කියලා. ඒතකොට අද තමයි අපි මේ පටන් ගත්ත පාඩමේ ජීවයේ රසායනික පදනම කියන පාඩමේ දෙවෙනි දවස. ඒතකොට අපිට අද අපිට වෙනදා වගේ වයිට් බෝඩ් එක පාවිච්චි කරලා පාඩම කරන්න වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි ඇත්තට මම මේ වෙලාවේ පොඩ්ඩක් ගෙදරින් පිටට ඇවිල්ලා තමයි ඉන්නේ. ඒකට වයිට් බෝඩ් එක පාවිච්චි කරලා වෙනදා වගේ පාඩම කරන්න වෙන්නේ නැහැ. ඔයාලගේ ටෙක්ස්ට් බුක් එක ස්ක්‍රීන් එකට ෂෙයා කරලා තමයි කරන්න වෙන්නේ. හැබැයි එහෙමයි කියලා අපි කතා කරන කොටස් වල කිසිම අඩුපාඩුවක් කරන්නේ නැහැ. ඒතකොට අද අපි මේ වීඩියෝ එකකින් කතා කරන කොටස ගත්තොත් වෙනතර ලොකු කොටසක් අපි කතා කරන්නේ නැහැ. මේ වීඩියෝ එකකින් අපි කතා කරන්නේ ප්‍රෝටීන්ස් කියන කොටස විතරයි. ප්‍රෝටීන් කියන කොටස විතරයි. ඒ වගේම තමයි මගේ හඩේ මොකක් හරි වෙනසක් තියෙනවා නම් ඇත්තටම මම පොඩ්ඩක් අසනීපෙන් ඉන්නේ. ඒකෙන්ද ඒ ගැන ඇත්තටම කනගාටුයි. හරි. එහෙනම් පටන් ගමු. ප්‍රෝටීන් තමයි අපේ ඊළඟ අණු මාතෘකාව. ප්‍රෝටීන් යටතේ ඇත්තටම ළමයි ඔයාලට ඉගෙන ගන්න තියෙන ඉතාමත් සුළු කාරණා කීපයක්. පළවෙනි එක තමයි ඔයාලා දැනගන්න ඕනේ ප්‍රෝටීන් වල මූලද්‍රව්‍යමය සංයුතිය. මොකද්ද මූලද්‍රව්‍යමය සංයුතිය? මේක අනිවාර්යෙන් ඔයාලට මතක තියෙන්න ඕනේ. සහ ඒක මතක තියාගන්න එක එහෙම අමාරු වැඩකුත් නෙමෙයි. අනිත්‍ය අවතක පටලවා ගන්න නැතුව මතක තියාගන්න ඕනේ. ප්‍රෝටීන් වල මූලද්‍රව්‍යමය සංයුතිය වෙන්නේ කාබන්, හයිඩ්‍රජන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ඒ වගේම තමයි සමහර වෙලාවට සල්ෆර් අංග වෙනවා. කියනට ප්‍රධාන මූලද්‍රව්‍ය හතරක් අපි කතා කරන්නේ. සජීවී පදාර්ථයේ හැදිලා තියෙන ප්‍රධාන මූලද්‍රව්‍ය හතරක් අපි කතා කරා. ඔය හතරම ප්‍රෝටීන් හදන්න දායක වෙනවා. ප්‍රෝටීන් වල ඔය හතරම තියෙනවා. ඒ වගේම තමයි ඇතැම් විට සල්ෆත් තියෙනවා. ඔන්න ඔය ටික ඔයාලා ප්‍රෝටීන් ගැන ඉගෙන ගන්න ඕන පළවෙනි කාරණාව. දෙවෙනි කාරණාව තමයි මානව ශරීරය ගත්තාම මානව ශරීරයේ 17ක් විතර ප්‍රෝටීන් වලින් තමයි හැදිලා තියෙන්නේ කියන එක. ඒක නම් ඉතින් අපි දන්නවනේ. අපි දන්නවා කොහොමත් අපේ මසල්ස් හැදෙන්න අපි වර්ධනය වෙන්න වගේ දේවල් වල ප්‍රෝටීන් ඕනේ. ඒක අපි සාමාන්‍ය දැනීමෙන් අපි අහලා තියෙනවා දැකලා තියෙනවා. ප්‍රෝටීන් ඕනේ අපි වර්ධනය වෙන්න. ඒත් මානව ශරීරයේ 17ක් ප්‍රෝටීන් වලින් හැදිලා තියෙනවා කියන එක මතක තියාගන්න එක එච්චර අමාරු වැඩක් නෙවෙයි. ඉතින් ගොඩක් වෙලාවට අපිට හිතෙන්නේ ඊට වඩා වැඩි කියලා. මට මිනිස්සුන්ට සංයුතිය අනුව 17ක් වගේ තමයි ප්‍රෝටීන් මේ ද්‍රව්‍ය වලින් හැදිලා තියෙන්නේ. ඒකට ඒක මතක තියාගන්න ඕනේ. ඒක ඉතින් මේ ටෙක්ස්ට් බුක් එකේ දීලා තියෙනවා. ඒක එහෙම මතක තියාගන්න වෙනවා ඔයාලට. ඒක තමයි ප්‍රෝටීන් ගැන දැනගන්න ඕන දෙවෙනි කාරණාව. මම හයිලයිට් කරගෙන යනවා. තුන්වෙනි කාරණාව ප්‍රෝටීන් ගැන දැනගන්න ඕන තුන්වෙනි කාරණාව තමයි ප්‍රෝටීන් හැදෙන්නේ මොන වගේද කියන එක. ප්‍රෝටීන් හැදෙන්න ළමයි ඇමයිනෝ අම්ල කියලා කියන අණුවෙන්. දැන් පොලිසැකරයිඩ් හැදුනේ කොහොමද ළමයි? පොලිසැකරයිඩ් හැදුනේ මොනොසැකරයිඩ් එහෙම නැත්නම් සමහර වෙලාවට ග්ලූකෝස් බොහෝ විට ග්ලූකෝස් තමයි අපිට උදව් වුනේ. ග්ලූකෝස් මොකද උනේ? ග්ලූකෝස් එකිනෙකට එකිනෙකට චේන් එකක් වගේ එක අණුවෙන් අණුව බන්ධන හදාගෙන චේන් එකක් වගේ දන්වැලක් වගේ හැදිලා තමයි පොලිසැකරයිඩ් හැදුනේ. ඉතින් ළමයි ප්‍රෝටීන් හැදෙන්නේ අන්නේ විදිහටමයි. ඒ කියන්නේ ප්‍රෝටීන් උත් බහු අවයවකයක් පොලිසැකරයිඩ් වගේම බහු අවයවීකරණයෙන් තමයි හැදෙන්නේ. ඒ බහු අවයවීකරණය වෙන්නේ ඇමයිනෝ අම්ල කියන අණුව. මොනොසැකරයිඩ් බහු අවයවීකරණය වුණා වගේ ඇමයිනෝ අම්ල කියලා හඳුන්වන අණුව බහු අවයවීකරණය වෙලා තමයි ඇත්තටම ප්‍රෝටීන් හැදෙන්නේ. ඒතකොට ඔන්න ඔය කාරණා තුන තමයි ඔයාලා ප්‍රෝටීන් යටතේ මතක තියාගන්න ඕන ලක්ෂණ තුන. ආයෙත් කියනවා ප්‍රෝටීන් වල මූලද්‍රව්‍යමය සංයුතිය වල මතක තියාගන්න ඕනේ. කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් හා නයිට්‍රජන්. ඊට අමතරව සමහර විට සල්ෆර් අඩංගු වෙන්න පුළුවන්. ඊට පස්සේ මිනිස්සුන්ගේ සංයුතිය අනුව 17ක් විතර ප්‍රෝටීන් වලින් හැදිලා තියෙනවා කියන එක මතක තියාගන්න ඕනේ. ඊට අමතරව ප්‍රෝටීන් කියන එක හැදින්නේ ඇමයිනෝ අම්ල කියලා කියන කුඩා අණු නැත්නම් සරල අණු කියලා අපි කියනවා. මෙහෙම ඉතින් කියනවා ප්‍රෝටීන් වල තැනුම් මේකකේ තමයි ඇමයිනෝ අම්ල. ඔන්න ඇමයිනෝ අම්ල අණු බහුවවීකරණයෙන් තමයි ප්‍රෝටීන් හැදිලා තියෙන්නේ. ඒක ඔයාලා මතක තියාගන්න ඕනේ. ඔයාලට ඇමයිනෝ අම්ල අණුවක මේකක් දීලා තියෙනවා. ඇමයිනෝ අම්ල අණුවක රූපයක් දීලා තියෙනවා. මේ තියෙන ඇමයිනෝ අම්ල අණුවක රූපයක්. අපි ඒක ගැන පොඩ්ඩක් කතා කරමු. ඇමයිනෝ අම්ල අණුව ගත්තොත් ළමයි ඇමයිනෝ අම්ල අණුවක තියෙනවා මේ කොටස් හතරක් ඇත්තටම. හරිද? අපි ඒක ගැන කතා කරමු. අමතර දැනුමට උනාට කමක් නැහැ. අපි ඒක ගැන කතා කරමු. තපලා දෙන්න ළමයි.
ඇමයිනෝ අම්ල අමතර දැනුමට දීලා තිබ්බට කමන්නේ අපි ඒ ගැන කතා කරමු. ඇමයිනෝ අම්ල අණුවක ළමයි කොටස් තියෙනවා හතරක්. පළවෙනි එක තමයි ඒකේ තියෙනවා කාබොක්සිල් කාණ්ඩයක් කියලා එකක්. ඒක ඇත්තටම සමන්විත වෙන්නේ කාබන් පරමාණුවකින් ඔක්සිජන් පරමාණු දෙකකින් සහ හයිඩ්‍රජන් පරමාණුවකින්. මේ තියෙන්නේ ඒ කාබොක්සිල් කාණ්ඩය. ඔයාලට පේනව නේද? මම රවුන්ඩ් කරලා පෙන්නනවා. මේ තියෙන්නේ කාබොක්සිල් කාණ්ඩය. ඊට පස්සේ අනිත් ඒකේ එහා පැත්තේ විරුද්ධ පැත්තේ තියෙනවා ඇමයිනෝ කාණ්ඩය. ඕකට සමහර අය මේ ඇමයින් කාණ්ඩය කියලාත් කියනවා. ඉතින් ඒක ගැටලුවක් නෙමෙයි. ඇමයිනෝ කාණ්ඩය කියලා ඔකට කියනවා. ඇමයින් කාණ්ඩයක් කියලාත් කියනවා. ඒක වචන ගැන එච්චර හිතන්න එපා. ඊට අමතරව අඩංගු වෙනවා හයිඩ්‍රජන් පරමාණු. අර ඇමයිනෝ කාණ්ඩේ ඇමයින් කාණ්ඩේ නයිට්‍රජන් පරමාණුවක් සහ හයිඩ්‍රජන් පරමාණු දෙකක් අන්තර්ගත වෙනවා. පරමාණු ගැන ලොකු අදහසක් නැත්නම් මේ එන්න අකුරෙන් එක එන්න අකුරකින් දක්වලා තියෙන නයිට්‍රජන් පරමාණුවක් කියන එක. නැත්නම් මෙහෙම මතක තියාගන්න නයිට්‍රජන් මූලද්‍රව්‍ය සහ හයිඩ්‍රජන් මූලද්‍රව්‍ය ඇමයින් කාණ්ඩේ අඩංගු වෙනවා. කාබන්, ඔක්සිජන්, හයිඩ්‍රජන් කියන මූලද්‍රව්‍ය තුන අඩංගු වෙනවා කාබොක්සිල් කාණ්ඩේ. හයිඩ්‍රජන් පරමාණුවක් හයිඩ්‍රජන් පරමාණුව තමයි අන්තර්ගත වෙන්නේ මෙතන. හයිඩ්‍රජන් මූලද්‍රව්‍ය අන්තර්ගත වෙනවා මෙන්න මෙතන මේ කාණ්ඩේ. ඊට අමතරව මෙන්න මෙතන කාණ්ඩයක් තියෙනවා ළමයි. මේක මේ කිසියම් මූලද්‍රව්‍යයක් නෙමෙයි. මේ R කියලා කියන්නේ R කියන එකකින් අදහස් කරන්නේ ළමයි. ඒක එක් ඇමයිනෝ අම්ල වර්ගයෙන් වර්ගයට වෙනස් වෙනවා කියන එක. ඒ කතාව මොකද්ද? ළමයි ලෝකේ තියෙන එක ප්‍රෝටීන් වර්ගයක් නෙමෙයිනේ. විවිධාකාර ප්‍රෝටීන තියෙනවා. කියන්නේ ඔයාලට ඕන නම් මේ මෙතන ප්‍රෝටීන් වර්ග ටිකකුත් දීලා තියෙනවා ඔයාලගේ පොතේ මේ මාංශ පේශි වල අඩංගු ප්‍රෝටීන් මයෝසින් ඇක්ටින් අස්ථි වල අඩංගු ප්‍රෝටීන් ඔසෙයින් වතුරු දුන අණු වල හිමොග්ලොබින් කියලා එකක් තියෙනවා. ඇත්තටම හිමොග්ලොබින් කියන්නේ ප්‍රෝටීන් එකට අමතරව ඒක වර්ණකයක්. ඒකින්ද තමයි ඇත්තටම රතු පාට වර්ණය ඔයාලගේ මේ ලේ වලට හම්බෙන්නේ. කෙස් සහ රෝම වල කෙරටින් තියෙනවා. මාංශ භෝග වල ඒ කියන්නේ මස් වල වගේ තමයි මම හිතන්නේ. ලෙගියුමින් තියෙනවා. මාංශ භෝග වල ලෙගියුමින් තියෙනවා. ඊට පස්සේ තිරිඟු වල තිරිඟු කියන්නේ මේවනේ. තිරිඟු දන්නව නේද? තිරිඟු පිටි තමයි අපි පාන් පිටි කියලා කියන්නේ. ග්ලූටන් තියෙනවා. බිත්තර සුදු මද අඩංගු ඇල්බියුමින් තියෙනවා. ඇල්බියුමින් වලට අමතරව ඇත්තට ඔගේ ඇල්බියුමින් කියලා ප්‍රෝටීන් එකකුත් තියෙනවා. තව ඕනනම් මම කියන්නම්. තව කිරි වල තියෙනවා කේසීන් කියලා ප්‍රෝටීන්. එතකොට තව අමතර මොනවද? තව කොලෙජන් කියලා ප්‍රෝටීන් වර්ග අඩංගු වෙනවා අපේ ශරීරයේ සෛලවල එහෙම තියෙනවා. එතකොට ওই වගේ විවිධාකාර ප්‍රෝටීන් තියෙනවා. ප්‍රෝටීන් වර්ග තියෙනවා. විවිධාකාර ප්‍රෝටීන් වර්ග තියෙනවා. ඒතකොට හැම ප්‍රෝටීන් එකක්ම හැදෙන්නේ එකම ඇමයිනෝ අම්ල අණුවකින් නෙවෙයි. එහෙම වුණොත් ඒ හැම ප්‍රෝටීන් එකක්ම එකම ප්‍රෝටීන් එක වෙන්නේ නැහැ. එන්නේ ඒකේ ඒ හැදෙන ඇමයිනෝ අම්ලයක් වෙනස් වෙන්නේ මෙන්න මේ R කියන කාණ්ඩය. ඔකට අපි සාමාන්‍ය කියන්නේ විචල්්‍ය කාණ්ඩය කියලා. එහෙම නැත්නම් ඔකට අංශදාමය කියලාත් අපි කියනවා. විචල්්‍ය කාණ්ඩය එහෙම නැත්නම් අංශදාමය කියලා කියන ඔය R කියන කාණ්ඩයට. ඊට පස්සේ මේ ඇමයිනෝ කාණ්ඩය සහ මේ කාබොක්සිල් කාණ්ඩය ඊට පස්සේ හයිඩ්‍රජන් පරමාණු ඔන්න ඔය තුනම එකතු වෙලා මෙන්න මේ කාබන් පරමාණු දෙක ගන්න මෙන්න මේ සම්පූර්ණ කොටසට අපි සාමාන්‍යයෙන් කියනවා පිටකොන්ද කියලා. සාමාන්‍යයෙන් ඕක ඇමයිනෝ අම්ලයක මේ විදිහට තියෙනවා. ඒ කියන්නේ පිටකොන්ද කියන්නේ එයා ඒ හිම්ම තියෙනවා. අරයා තමයි වෙනස් වෙන්නේ. අර කොටස පිටකොන්ද කියනවා. අර කොටසට අංශදාමය එහෙම නැත්නම් විචල්්‍ය කාණ්ඩය කියලා කියනවා. සාමාන්‍යයෙන්ම ඔය විදිහේ ඇමයිනෝ අම්ල දෙමක් ගොඩක් වර්ග තියෙනවා කියලා. සාමාන්‍ය 20ක් වගේ තියෙනවා. ඒ 20න් මේ සරල මේක අපි කියන්නේ ග්ලයිසීන් කියලා. ඒ ග්ලයිසීන් කියන එක ගත්තොත් මේ දින ග්ලයිසීන් කියලා විතර ලියලා තියෙන්නේ. ග්ලයිසීන් කියන එක ගත්තොත් ඒ ග්ලයිසීන් කියන එකේ මෙන්න මේ R කාණ්ඩ වෙනුවට තියෙන්නේ හයිඩ්‍රජන් පරමාණුවක්. හයිඩ්‍රජන් පරමාණුව මෙතන තියෙනවා වගේම හයිඩ්‍රජන් පරමාණුවක් තමයි තියෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් අපි ඕනනම් මෙන්න මේ කාබන් වලට කියනවා අසමමිතික කාබන් එකක් කියලා. ග්ලයිසීන් වල එහෙම නැහැ. හයිඩ්‍රජන් පරමාණු දෙකක් දෙපැත්තේ තිබ්බොත් ඒක අසමමිතික කාබන් පරමාණුවක් වෙන්නේ නැහැ. අර වටේටම වෙනත් කාණ්ඩ හතරක් තිබ්බොත් තමයි අසමමිතික කාබන් පරමාණුවක් වෙන්නේ. කොහොමද ඒක වලට වැඩක් නැහැ. මම අමතර කාරණාවක් කියන්නේ. එතකොට ඔය ඇමයිනෝ අම්ල කොහොමද මේ එකතු වෙලා මේ හැදෙන්නේ මේ ප්‍රෝටීන් එකක්. ඒකත් අපි ටිකක් කතා කරමු. මම ඒකට පාවිච්චි කරනවා මේ A level resource book එක. ඒවා ඕවා හොයාගෙන පාඩම් කරන්න යන්න එපා. මේවා අමතර දැනුම වැඩි තියෙන දේවල්. මේ තියෙන ළමයි ඇමයිනෝ අම්ල එක. ඔයාලට කර්ස් එක පේනව නේද? කර්ස් එක පේනවනේ. දැන් පැන්සලක් වගේ එක පේන්නේ. මේ තියෙන ඇමයිනෝ අම්ල අණුවක්. මේ තියෙන ඇමයිනෝ අම්ල අණුවක්. ඒතකොට මේ තියෙන්නේ ඇමයිනෝ අම්ල අණුවක්. දැන් මේ ඇමයිනෝ අම්ල දෙක අර NH2 කියලා තිබ්බ එක මේ නයිට්‍රජන් එකයි හයිඩ්‍රජන් පරමාණු දෙකයි කියලා තිබ්බනේ. ඒක පොඩ්ඩක් විහිදු වෙලා ඇඳලා තියෙනවා. ඒ කියන්නේ කොහොමද මේවා මේ තියෙන්නේ කියලා. කාබන් ඔක්සිජන් දෙකයි හයිඩ්‍රජන් තිබ්බ එකත් පොඩ්ඩක් විහිදු වෙලා ඇඳලා තියෙනවා. ඒ විදිහට තමයි දැන් මේ ටික මේ පරමාණු දෙක මේ අණු දෙක මේ ඇඳලා තියෙන්නේ. දැන් අපි බලමු ඕකෙන් කොහොමද මේ ප්‍රෝටීන් එකක් හැදෙන්නේ කියලා. ළමයි එක මේ ඇමයිනෝ අම්ල අණුවක මෙන්න මේ
කාබොක්සිල් කාණ්ඩය මෙන්න මේ OH කාණ්ඩයයි අනිත් ඒ කියන්නේ තවත් ඇමයිනෝ අම්ල අණුවක ඇමයින් කාණ්ඩේ මෙන්න මේ හයිඩ්‍රජන් පරමාණු දෙක මොකද වෙන්නේ? ওই දෙක එකට එකතු වෙනවා. එකට එකතු වෙලා ජල අණුවක් ඇදිලා H2O මෙතින් ජල අණුවක් ඇදිලා මෙතනින් අයින් වෙලා යනවා. ඒ අයින් වෙලා ගියපුවාම මෙතන හිඩසක් හැදෙනවට ළමයි. දැන් මෙතන තිබ්බ බන්ධනයෙන් මොකද වෙන්නේ? මේ බන්ධනේ කැඩෙනවා. මෙතන බන්ධනයක් කැඩෙනවා. එහෙම වුණොත් මොකද වෙන්නේ? මේ දෙපැත්තෙම අර්ධාර්ධ ඉතුරු වෙනවා. ඒ කියන්නේ මේ දෙන්නටම අපි කියන්නේ මෙහෙම කිව්වොත් අපි නිකන් මේ දෙන්නට බැබෑරුතුවක් එනවා. වේගන්සියක් එනවා. ඉතින් මොකද වෙන්නේ? ඒ දෙන්න අතර බන්ධනයක් හදා ගන්නවා. මෙන්න මේ කට්ටිය අතර බන්ධනයක් හදා ගන්නවා. මෙන්න මෙහෙම බන්ධනයක් හදා ගන්නවා. මේ කාබන් සහ නයිට්‍රජන් අතර මේ දක්වලා තියෙන මේ බන්ධනය සාමාන්‍යයෙන් ওই බන්ධනයට කියනවා පෙප්ටයිඩ් බන්ධනයක් කියලා. මෙතන පෙප්ටයිඩ් බොන්ඩ් කියලා ගහලා තියෙන පෙප්ටයිඩ් බන්ධනයක් කියලා කියනවා. ඔන්න ওই විදිහට දිගින් දිගටම මෙතනක් තියෙන OH එකක්, මෙතන තව මේකක් එනවා. මෙහෙම ඉන්න එකක් එනවා. හරි කැතයි නේ මම එළියේ නේවා. එතකොට මෙන්න මෙතන තියෙන මේ හයිඩ්‍රජන් පරමාණුවත් එක්කත් අර අතන තියෙන OH එක එකතු වෙලා මොකද වෙන්නේ? ජලාණුවක් හදලා අයින් වෙලා යනවා. ඔන්න ඔය විදිහට දිගට චේන් එකක් දන් වෙලක් වගේ හැදෙනවා. එහෙම තමයි ප්‍රෝටීන් එකක් හැදෙන්නේ. එතකොට ළමයි ඕක තමයි අපි අර අමතර ප්‍රෝටීන් එකක් හැදෙන්නේ කොහොමද අමතර දැනුමට යටතේ අපි කතා කරන්න ඕන කාරණා. එතකොට ඒකත් ඉවරයි. ඇත්තට මේවා නම් අවශ්‍ය නැහැ. හරිද? මේවා මේ අමතර දැනුමට යටතේ මේ අමතර දැනුම යටතේ නෙවෙන්නේ. මේවා ඔයාලා මේ මහන්සිලා මතක තියාගන්න ඕනේ නැහැ. විශේෂයෙන්ම මේවා එහෙම හොයන්න යන්න එපා. හරිද? මේ level resource book එක මම පාවිච්චි කරේ මේකේ අර මට මේ වෙලාවේ මට මේක අඳින්න අමාරුයි. දැක්කම වෙලාව මම ඇඳපු විදිය මේකේ අඳින්න අමාරුයි. එහෙම නැත්නම් මම ඇදලා පෙන්නනවා. ඒකින්ද තමයි මෙතන මේ තියෙන මේ රූපයක් එහෙම පිළිම පාවිච්චි කරේ. ඉන්ටර්නෙට් එකකින් ගන්න උත්සාහ කරේ නෑ මම. ඔයාලා ඊට පස්සේ කොපිරයිට් හදුනොත් එහෙම ආයෙ ප්‍රශ්නයක් වෙනවා. ඒකින්ද එහෙම පාවිච්චි කරේ නෑ මම. මේක අරගෙන මේව කරේ ඒකින්ද මේවා එහෙම හොයාගෙන ඒවා පාඩම් කරන්න එහෙම දඟලන්න එපා. හරිද? ඊට පස්සේ අපි එනවා ප්‍රෝටීන් වල වැදගත්කම යටතට. මේ කියන කොටසට. ඇත්තටම ප්‍රෝටීන් වල වැදගත්කම මෙතන ඔයාලට පහක් දීලා තියෙනවා. ওই පහ ඔයාලා මතක තියාගන්න ඕනේ. ওই පහ ඉතින් මතක තියාගන්න කියලා මේ මම ආයේ අමතරින් ඉතින් ওই ටිකම ආයෙසරයක් එක දිගට මම කියවන්න යන්නේ නැහැ. මම මේ එක ටික පොඩ්ඩක් පැහැදිලි කරගෙන යන්න. දැන් මට කියන්න බලන්න මෙහෙම ප්‍රෝටීන් වල වැදගත්කම් පහක් තියෙනවා ළමයි. ශක්ති ප්‍රභාවයක් ලෙස ව්‍යුහාත්මක සංඝටක සෑදීම සඳහා මම එහෙම කියලා ඊට දෙන්න ලියා ගන්න. දැන් මම චුට්ටක් පැහැදිලි කරා නම් ඔයාලට අර මතක තියාගන්න පොඩි පහසුවක් එයි ඒක. ශක්ති ප්‍රභාවයක් විදියට ප්‍රෝටීන් වල වැදගත්කම තමයි පළවෙනි එක දීලා තියෙන්නේ. එහෙම වැදගත් වෙන්නේ කොහොමද කියලා අපි පොඩ්ඩක් බලමු. කොහොමද ඒ වැදගත් වෙන්නේ? මෙහෙමයි. ඔයා හිතන්න ඔයා නොකා නොබී හිටියා කියලා. ඉස්සල්ලා මෙන්න මොකද? ඉස්සල්ලා මෙන්න වාගේ ලේවල තියෙන වාගේ රුධිරයේ තියෙන ග්ලූකෝස් කියන කාබෝහයිඩ්‍රේට් ඕවා ටික බිඳ හෙලලා. කියන ග්ලූකෝස් ටික බිඳ හෙලලා ඔයාගේ දේහයට ඔයාගේ ශරීරයට අවශ්‍ය ශරීරයේ තියෙන විවිධාකාර ශරීරයේ ළමයි ඔයා නිදාගෙන හිටියා කියලා මේකක් නෑ. ශරීරයේ ගොඩාක් රසායනික ප්‍රතික්‍රියා සිද්ධ වෙනවා. විශේෂයෙන්ම උස්ම ගන්න දේවල් වලට පවා. ගොඩාක් ශක්තිය වැය වෙනවා. එතකොට අනිවාර්යෙන් ඔයාගේ රුධිරයේ තියෙන ග්ලූකෝස් බිඳෙලා ඒ සඳහා ශක්තිය ලබා ගන්න ඕනේ. එතකොට මොකද වෙන්නේ? ඔයාගේ ග්ලූකෝස් ටික බිඳෙලා ශක්තිය ලබා ගන්නවා. ඔයා කන්නේ කියන ඔයා ශක්තිය ලබා ගන්න නැහැ මේ වෙලාවේ. බාහිරින් ශක්තිය ලබා ගන්න නැහැ. මේ වෙලාවේ එතකොට ඔයාගේ ශරීරයේ තියෙන ශක්තිය ටික තමයි එහෙම පිටින් බෑ වෙන්නේ. එතකොට ඔය ටික ඉවර වෙනවනේ ළමයි. ඉවර වුණාම මොකද වෙන්නේ? කාබෝහයිඩ්‍රේට් අපි කතා කරන්නේ මේ ග්ලයිකෝජන් විදිහට තැම්පත් වෙනවා කියලා වැඩිපුර ග්ලූකෝස් ඔයාලගේ අක්මාවේ සහ මාංශ පේශි වල. ওই ටිකත් ඇවිල්ලා ග්ලූකෝස් බවට පත් වෙලා ඒ ටිකත් බිඳෙලා ඒ ටිකේ ශක්තියත් පාවිච්චි කරනවා. එතකොට කාබෝහයිඩ්‍රේට් වලින් ගන්න මොන ශක්තිය ටික අරගෙන ඉවරයි. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ මේද වලින් ශක්තිය ගන්න. ඔයාලගේ ඇඟේ තියෙන ෆැට් එක. ෆැට් එක බර්න් කරලා ෆැට් එක දහනය කරලා ඒකේ තියෙන ශක්තියත් සමාන වෙනවා.
සොරි ළමයි කෝල් එකක් ආවා. එතකොට ඇත්තටම සොරි පාඩම් නැති උඩ බාධා වෙච්ච එක ගැන. හරි ආයෙ පටන් ගමු. ප්‍රෝටීන් වල වැදගත්කම යටතේ අපි කතා කරන විදිහ ශක්ති ප්‍රභවයක් විදිහට ප්‍රෝටීන් වැදගත් වෙන්නේ කොහොමද කියන එක. මම කතා කරන්නේ දැන් ඉස්සෙල්ලාම කොහොමද ඔයා බාහිරින් ඔයාගේ ශරීරයට ශක්තිය ලබා ගත්තේ නැත්නම් ඔයා ආහාර ගත්තේ නැත්නම් ඔයාගේ ශරීරයේ තියෙන විවිධාකාර කෘත්‍ය සඳහා ඉස්සෙල්ලාම වැය වෙන්නේ ඔයාගේ දේහයේ තියෙන කාබෝහයිඩ්‍රේට් ටික. ඔයාගේ ශරීරයේ තියෙන කාබෝහයිඩ්‍රේට් ටික වැය වෙලා යනවා. ඊට පස්සේ ඒ කාබෝහයිඩ්‍රේට් ටික ප්‍රමාණවත් නොවුනහම ඔයාගේ ඇඟේ තියෙන ෆැට් එක බර්න් කරලා මේදේ දහනය කරලා ශක්තිය ලබා ගන්නවා. එහෙමත් මදි වුණොත් මොකද කරන්නේ? අන්න නමයි. එහෙමත් මදි වෙච්ච වෙලාවට තමයි ප්‍රෝටීන් දායක වෙන්නේ. ඒ කියන්නේ ඔයාගේ මසල්ස් දිය වෙලා ඔයාගේ ශරීරයේ තියෙන ප්‍රෝටීන් සාමාන්‍යයෙන් මසල්ස් වලනේ තියෙන්නේ. මසල්ස් දිය වෙලා ඒ ශක්තිය ඔයාගේ ශරීරය සඳහා පාවිච්චි කරන ගන්න. එහෙම වුණොත් ඔයා සීග්‍රීන් කෙට්ටු වෙනවා. ඒ කියන්නේ ඔයාගේ මස් දිය වෙනවා කියන එක තමයි සරලව කියන්න තියෙන්නේ. එතකොට ඒ විදිහට තමයි ශක්ති ප්‍රභවයක් විදිහට ප්‍රෝටීන දායක වෙන්නේ. ඊළඟට ව්‍යුහාත්මක සංඝටක සෑදීම සඳහා කොහොමද ප්‍රෝටීන් දායක වෙන්නේ කියන එක. ඒක කොටස් දෙකක් දෙලා තියෙනවා ළමයි. පළවෙනි එක තමයි සෛල පටලයේ සෑදීම සඳහා ප්‍රධාන සංඝටකයක් ලෙස ප්‍රෝටීන් වැදගත් වේ. ඊළඟ කෙස් කුරුළු පිහාටු ආදී ඇත්තේ කෙරටීන් නම් ප්‍රෝටීන් වර්ගයකි. කෙස් සහ කුරුළු පිහාටු මම ඉතින් ඔයාලට අරගෙන පෙන්නන්න ඕනේ නෑනේ. ඒව හැදෙන්න දායක වෙන කෙරටීන් කියන ප්‍රෝටීන් වර්ගයක්. ඒක එච්චරයි ඇත්තටම කියන්න තියෙන්නේ. මම ඔයාලට පෙන්නන්නම් හැබැයි සෛල පටලයේ පොඩි සටහනක්. සෛල පටලයේ එහෙම නැත්නම් අපි ඔර ප්ලාස්ටික් කියලා කියනවා. ඒ කියන්නේ සෛලයේ වටේට තියෙන අර සෛලයත් පිටත අනිත් දේවලුත් වෙන් කරන සීමාව. ওই සෛල පටලය හැදෙන්න ඇත්තටම ප්‍රෝටීන් දායක වෙනවා. හරි. මේ තියෙනවා. මේ තියෙන සෛල පටලයේ මේ දල සටහන කියන ස්ට්‍රක්චර් එක තමයි මේ දක්වලා තියෙන මේ පින්තූරෙ. මේකේ ළමයි මෙන්න මේවා මේ තියෙන. මේ තියෙන. මේ තියෙන. මෙන්න මේවා මෙන්න මේ සුදු පාට ලොකු කෑලි වගේ තියෙන. මේ තියෙන ළමයි ප්‍රෝටීන්. එතකොට මේව නම් ලිපිඩ. කියන්නේ ඇත්තටම සෛල පටලයේ හැදෙන්නේ ප්‍රධාන වශයෙන් ලිපිඩ කියන්නේ පොස්ෆොලිපිඩ සහ ප්‍රෝටීන් වලින්. ඒ පොස්ෆොලිපිඩ කියන්නේ මොනවද කියලා හිතන්න එපා. ලිපිඩ ගැන අපි කතා කරලා නැහැ. ඒක ප්‍රෝටීන් කියන්නේ සෛල පටලයේ හැදෙන්න දායක වෙන සංඝටකයක් තමයි. මම නිකන් පෙන්නුවේ. ඒක වැදගත් නෑ. ඒවත් ස්ක්‍රීන්ෂොට් ගන්න මේව කරගන්න මේ උත්සාහ කරන්න එපා. නිකන් අර රූපයක් දැක්කම පොඩ්ඩක් මතක තියාගන්න ලේසියිනේ. ඒකට තමයි මම ඒක කිව්වේ. ඊට පස්සේ එන්සයිම් වල ක්‍රියාගෙන. එන්සයිම් කියන්නේ මොනවද ළමයි? එන්සයිම් කියලා කියන්නේ ඔයාගේ ඇඟේ සිද්ධ වෙන ප්‍රතික්‍රියාවලට. ඔයාගේ ඇඟේ විවිධාකාර ප්‍රතික්‍රියා සිද්ධ වෙනවනේ. අන්නේ ප්‍රතික්‍රියාවලට පොඩි සප් එකක් දෙන කෙනෙක් තමයි එන්සයිමයක් කියලා කියන්නේ. ඒක හරියට නිකන් ඔයාලගේ යාළුවෙක් ඔයාට පොඩි බ්‍රෝකර් වැඩක් කරනවා වගේ. හැබැයි එයා බ්‍රෝකර් වැඩේ කරලා ඔයාගේ වැඩේ කරගන්න ඔයාගේ අවශ්‍යතාවයට එයා උදව් කරනවා කියලා. ඒකෙන් ඔයා ඒ දේ වේගවත් වෙනවා. හැබැයි එහෙමයි කියලා එයා ඔයාලට ඇඟිලි ගහන්න යන්නේ නැහැ. ඒ පවුල් වලට ඇඟිලි ගහන්න යන්නේ නැහැ. එහෙම කරන අයත් ඇති. හැබැයි එන්සයිම් එහෙම කරන්නේ නැහැ. ඒ කියන්නේ එන්සයිම්ෙන් කරන්නේ අර ප්‍රතික්‍රියාවට පොඩි උදව්වක් කරනවා. ඒ කියන්නේ ප්‍රතික්‍රියාව වේගවත් කරන්න උදව් කරනවා. හැබැයි එහෙම කරයි කියලා ඒ ප්‍රතික්‍රියාවට දායක වෙන්නේ නැහැ. ඒක අමතර කාරණාවක් මම කිව්වේ. ඒතකොට එන්සයිම් කියලා කියන්නේ අර විදිහට ජීවීන් තුළ සිද්ධ වෙන විවිධාකාර ප්‍රතික්‍රියා සිද්ධ වෙන රසායනික ප්‍රතික්‍රියා අපේ ශරීරය ඇතුලේ මේවට අර විදිහට උදව් කරන කෙනෙක්. ප්‍රතික්‍රියාවට සහභාගී වෙන්නේ නැතුව, ඒ කියන්නේ ප්‍රතික්‍රියාවට මැදිහත් වෙන්නේ නැතුව පොඩ්ඩක් උදව් කරන කෙනෙක්. ඒතකොට එන්සයිම් හැදෙන්නේ ඇත්තටම ප්‍රෝටීන වලින්. ඊට අමතරව ඇත්තටම එන්සයිම් ගැන අපිට ලොකු දෙයක් කතා කරන්න නැහැ. ඊළඟට අපිට එන්සයිම් කියලා වෙනම කොටසකුත් තියෙනවා. ඒකේ තියෙන්නේ toy ටිකම තමයි. හෝමෝන ලෙස ක්‍රියා කිරීම. හෝමෝන කියන්නේ ළමයි අපේ ඇඟේ පණිවිඩ ගෙන යන දූතයෝ සෙට් එකක්. කියන්නේ පණිවිඩ ගෙන යන උදව් කරන කට්ටියක්. ඒ කියන්නේ අපේ ඇඟේ මොකක් හරි දෙයක් සිද්ධ වෙනකොට අපි දන්නවා අපි හිතමු අපේ අතේ ඇණයක් කරනවා කියලා අපි විජහට එතනින් අත අයින් කරගන්නවා. අන්න ඒකට ස්නායු විතරක් නෙමෙයි ළමයි ඒ වගේ දේවල් වලට හෝමෝන කියන අය උදව් කරනවා. ඒතර හෝමෝන හැදෙන ඇත්තටම ආකාර මේ දේවල් දෙකක් තියෙනවා. හෝමෝන හැදෙන්න
ප්‍රෝටීන් විතරක් නෙමෙයි දායක වෙන්නේ හෝමෝන හැදෙන්න ස්ටෙරොයිඩ් කියන ලිපිඩ වර්ගයක් දායක වෙනවා. එතකොට මෙතන ඉතින් හෝමෝන හැදෙන්න ප්‍රෝටීන් උදායක වෙනවා. ඒතර හෝමෝන කියන්නේ එක්තරා ආකාරයක ප්‍රෝටීන් වල වැදගත්කම. ප්‍රතිදේහ ලෙස ක්‍රියා කිරීම. ප්‍රතිදේහ ගැන තමයි ඇත්තටම ළමයි මේ වෙලාවේ කිසිම දෙයක් කියන්න හැකියාවක් නැත්තේ. ප්‍රතිදේහ ගත්තොත් ශුද්ධ ජීවීන් ආරක්ෂණය සඳහා තමයි ඇත්තටම කියන්නේ ශුද්ධ ජීවීන් අඩපණ කරන්න හරි යලව මරලා දාන්න හරි තමයි ප්‍රතිදේහ කියන දේවල් උදව් වෙන්නේ. ඒකට ප්‍රතිදේහ ගැන අපිට දහසක් ගන්න පුළුවන් වෙයි. රුධිර සංසරණ පද්ධතිය යටතේ අපි කතා කරනකොට රිසස් සාධකය කියලා එකක් මීට කලින් ඔයාලා අහලා ඇති. අන්න ඒක ගැන කතා කරනකොට අපිට ප්‍රතිදේහ ගැන කතා කරන්න පුළුවන්. ඊට අමතරව ඉතින් ප්‍රතිදේහ ගැන කතා කරන්න තියෙන්නේ ප්‍රතිදේහ කියන්නේ ප්‍රෝටීන තමයි. ප්‍රතිදේහ ගැන ලොකු දෙයක් මේ වෙලාවේ අපිට කතා කරන්න වෙන්නේ නැහැ. ඒකයි මම කියන්නේ බැරිකමක් නැහැ. අපිට පුළුවන් මේ කතා කරන්න යන්න. ඒනොට මෙතන එහෙම කතා කරන්න අවශ්‍ය නැහැ. ප්‍රතිදේහ දායක වෙන්නේ ශුද්ධ ජීවීන්ගෙන් ශරීරය ආරක්ෂා කරගන්න ප්‍රතිදේහ හැදිලා තියෙන්නේ ප්‍රෝටීන් වලින්. ඒක තමයි ඔයාලා මතක තියාගන්න ඕනේ. ඒකට ප්‍රෝටීන් වල තියෙනවා වැදගත්කම් පහක්. ශක්ති ප්‍රභවයක් ලෙස බෙහෙත්ම සංඝටක සෑදීම සඳහා එන්සයිම් ලෙස ක්‍රියා කිරීම, හෝමෝන ලෙස ක්‍රියා කිරීම, ප්‍රතිදේහ ලෙස ක්‍රියා කිරීම ඔහොම පහක් තියෙනවා. ඔය පහ ඔයාලා මතක තියාගන්න ඕනේ. ඊට පස්සේ ප්‍රෝටීන් හඳුනා ගැනීමේ පරීක්ෂාව තියෙනවා. ඒකත් ඉතින් ඉතාමත් ඇත්තටම සරල පරීක්ෂණයක්. ඔයාලට කරන්න තියෙනවා ඔයාලා ප්‍රෝටීන් තියෙනවා කියලා සැක කරන මොන හරි ආහාරයක් අරගෙන ඒක චුට්ටක් අපි අර සිංහලෙන්ම කියනවා නම් තප්ප කරලා මේ පොඩි ද්‍රාවණයක් වගේ එකක් හදාගන්න එක වතුර ටිකක් දාන්න. ඊට පස්සේ ඒකට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ටිකක් දානවා වැඩි පරිමාවක්. ඒ කියන්නේ ටිකක් වැඩිපුර දානවා කියන එක. ඊට පස්සේ ඒකට කොපර් සල්ෆේට් දානවා. මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ මොනවද කියලා සමහර අය දන්නේ නැති වෙයි. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියලා කියන ළමයි ඔයාලා දන්නවා සබන් හදන්න ගන්න අමුද්‍රව්‍ය. ඔකට අපි කියනවා කොස්ටික් සෝඩා කියලා. අන්නේ කොස්ටික් සෝඩා වලට තමයි ආප්ප සෝඩා හැම නෙමෙයි, බේකින් සෝඩා ආප්ප සෝඩා නෙමෙයි, කොස්ටික් සෝඩා. කොස්ටික් සෝඩා තමයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියලා කියන්නේ. ඒක වතුර එකට දාලා පොඩ්ඩක් දිය කරලා අරගෙන ඒක ඔය කියන ද්‍රාවණයට ටිකක් වැඩිපුර දාන එක තමයි කරන්නේ. කොපර් සල්ෆේට් නම් සමහරට ඔයාලා දැකලා ඇති. කොපර් සල්ෆේට් මට පෙන්වන්න තිබුණා. ඇත්තටම මේ වෙලාවේ මගේ ළඟ නැහැ. ඔය මම කියවනේ මම පොඩ්ඩක් එදින ඉල්ලට ඇවිල්ලා තියෙන කියලා එහෙම නැත්නම් මම පෙන්නනවා. ඒතර කොපර් සල්ෆේට් කියන්නේ නිල් පාට රසායන ද්‍රව්‍යයක්. ඒක වල සමහර බොහෝ විට දැකලා ඇති. ඔයාලට ඒක ඕනනම් මේ ගන්න පුළුවන් සිංහල බෙහෙත් බඩු කඩවල් එහෙම තියෙනවනේ සිංහල බෙහෙත් බඩු කඩවල් තියෙනවනේ මේ බෙහෙත් කියන්නේ මේ මම කියන්නේ බෝතල් විතරක් තියෙන කඩවල් එහෙම නෙමෙයි ඈ විවිධ ආකාර වල. ඔයාලා දන්නවනේ මම කියන දේවල් තේරෙනවා කියලා මම හිතනවා. අන්න ඒ වගේ ෂොප් එකකින් ගිහලා ඉල්ලන්න පල්මානික්කම් කියලා. ඒකෝට ඒගොල්ලෝ දන්නවා පල්මානික්කම් කියලා. අන්න ඒවට තමයි කොපර් සල්ෆේට් කියලා කියන්නේ. ඒතකොට ඒ විදිහට දාපුවාම කියන්නේ අපි අර ද්‍රාවණය අරගෙන ඕකට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ටිකක් දාලා ඊට පස්සේ ඒකට දානවා කොපර් සල්ෆේට් චුට්ටක්. ඒක දාපුවම මොකද වෙන්නේ? ද්‍රාවණය තද දම් පාට වෙනවා කියලා කියන්නේ ඇත්තට මොකද තද දම් පාටක් නෙවෙයි අර ක්ලිෂ්ඨ පරීක්ෂාවේදී තරම් තද දම් පාටක් වෙන්නේ නැහැ. නමුත් යම් තාක් දුරකට දම් පාටක් තමයි හැදෙන්නේ. ඒකට ඕක තමයි ප්‍රෝටීන් හඳුනා ගැනීම පරීක්ෂාවේදී තියෙන්නේ. ඒකට ඇත්තටම ප්‍රෝටීන් ගැන ළමයි ඊටාම සුළු දේවල් ටිකක් තමයි අපිට කතා කරන්න තිබුණේ. මම ඊගෙන පොඩි නෝට් එකකුත් දෙන්නම්. මේ නෝට් එක දාගන්න. එතකොට මේ නෝට් එකේ තියෙන ටික විතරයි ඔයාලා මතක තියාගන්න ඕනේ. මම වීඩියෝ එක නවත්තන්නේ නැහැ. මම මෙහෙම්ම කතා කරගෙන යනවා. ඔයාලට ඇත්තටම චුට්ටක් වේගය වැඩි නම් ඔයාලට පුළුවන් ඒක චුට්ටක් පුළුවන් නේද මේ ප්ලේබැක් ස්පීඩ් එක පොඩ්ඩක් අඩු කරන්න පුළුවන්. එහෙම කරලා පොඩ්ඩක් මේව කරගන්න. සහ ඔයාලට වෙන වැදගත් දේවල් ලියා ගන්න ඒවා එහෙම තියෙනවා නම් ඔය අමතර දැනුමට කියනවා. සමහර ළමයි ඉන්නවනේ ඉතින් පොඩ්ඩක් ඉන්ට්‍රෙස්ටඩ් අය මේවා. ඒ අය ඒව ලියා ගන්න ලියා ගන්න. ඒ අනු එහෙම නැතුව ඉතින් ඒවා මතක තියාගෙන මේ නිකන් අමතර වැඩ දාගන්න උත්සාහ කරන්න ඕනේ නැහැ. මොකද මේ වැඩ මදි නෑනේ අපිට. හරි. එතකොට මේ ටික මතක තියාගන්න. එන නෝට් එක දාගන්න. ප්‍රෝටීන් කියලා මාතෘකාව දාගන්න අපි අද කතා කරපු අනු මාතෘකාව. ඒක යටතේ ලියා ගන්න. වීඩියෝ එක නවත්තලා ලියා ගන්න. ඔයාලට ලියා ගන්න බැරුණු මම කියාගෙන යනවා. තැනුම් මේකකය ඇමයිනෝ අම්ල වේ. තැනුම් මේකකය ඇමයිනෝ අම්ල වේ. ඇමයිනෝ අම්ල බහු අවයවීකරණයෙන් සෑදේ. ඇමයිනෝ අම්ල බහු අවයවීකරණයෙන් සෑදේ. ඇමයිනෝ අම්ල බහු අවයවීකරණයෙන් සෑදේ. මූලද්‍රව්‍යමය සංයුතිය කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන්ය. මූලද්‍රව්‍යමය සංයුතිය කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන්ය. ඇතැම් විට සල්ෆර්ද
අඩංගුය. මානව දේහයේ 17ක් පමණ ප්‍රෝටීන්ය. ඊට පස්සේ ප්‍රෝටීන් වල වැදගත්කම් කියලා මාතෘකාවක් දාගත්තා. ඒකේම අනු මාතෘකාවක්. ඒක යටතේ අනු මාතෘකාවක්. හරිද? ප්‍රෝටීන් කියන කොටස යටතේ තියෙන තව අනු මාතෘකාවක් දාගත්තා ප්‍රෝටීන් වල වැදගත්කම. ඊට පස්සේ අර වැදගත්කම් පහ මතකෙන් ලියා ගන්න. මොකක්ද මේ වැදගත්කම් පහ? මතක කියන්නේ බලන්න. ශක්ති ප්‍රභවයක් විදියට, හෝමෝන විදියට, ප්‍රතිදේහ විදියට, එන්සයිම විදියට, ජීවින්ගේ ව්‍යුහාත්මක සංඝටක සෑදීම සඳහා. ඔය පහ ඔය විදියට මතක තියෙන්න ඕනේ. මොකද අහන්න පුළුවන් ඒකෝ කියන්න වෙනවා. එතකොට ඒ කොටස ඉවරයි. දුර්ලභ ඇත්තටම ටිකක් මාසනීපින් කැස්සක් ඇදලා ඒක අඩු වෙන්නේ නැහැ ළමයි බේත් ගත්තා කීප සැරයක්ම අඩු වෙන්නේ නැහැ. හරි. ඊට පස්සේ ප්‍රෝටීන් යටතේ අපි කතා කරන තව අණු මාතෘකාවක් තියෙනවා. ඒ ප්‍රෝටීන් කියන අණු මාතෘකාවට අපි තව අණු මාතෘකාවක් කතා කරනවා එන්සයිම. ඒකත් අපි කතා කරලා ඉවර කරමු. ඉවරයිනේ වැඩි. එන්සයිම කියලා කියන ළමයි ඉතා සරලව කියනවා නම් ජෛව උත්ප්‍රේරක. කියන්නේ ජීවීන්ගේ ඇතුළේ සිද්ධ වෙන ජීවී ශරීරවල සිද්ධ වෙන ප්‍රතික්‍රියා උත්ප්‍රේරණය කරන්න තමයි දායක වෙන්නේ එන්සයිම. එන්සයිම සාමාන්‍යයෙන් හැදෙන්නේ ජීවීන් තුලම තමයි. ඒතකොට එන්සයිම හැදෙන්නේ ප්‍රෝටීන් වලින්. ජීවීන් තුලම හැදෙනවා ප්‍රෝටීන් වලින් තමයි මේවා හැදෙන්නේ. එතකොට ඔයාලා මතක තියාගන්න ඕනේ ජෛව උත්ප්‍රේරක කියලා ලියන්න එපා. ඔයාලා මතක තියාගන්න ඕනේ මෙන්න මේ ඩිෆිනිෂන් එක. ඔයාලා මතක තියාගන්න ඕනේ ජීවීන් තුල සිදුවන ජෛව රසායනික ප්‍රතික්‍රියාවල ශීඝ්‍රතාව වැඩි කිරීම සඳහා අවශ්‍ය වන ජීවීන් විසින්ම නිපදවනු ලබන විශේෂිත ප්‍රෝටීන් එන්සයිම් ලෙස හැඳින්වේ. ඔය ඩිෆිනිෂන් එක ඔයාලා මතක තියාගන්න ඕනේ. ඒකෝර එන්සයිම් යටතේ පොඩි නෝට් එකක් වගේ දාගන්නවා නම් ඔය ඩිෆිනිෂන් එක තමයි ඔයාලට මතක තියෙන්න ඕන දේ. ඊට පස්සේ ඒකට උදාහරණයක් අපිට දීලා තියෙනවා. ඒකයි පොඩ්ඩක් කියවමු. හරි. නිදසුනක් ලෙස සුක්‍රෝස් ග්ලූකෝස් බවට පත් කිරීමට තනු කම්ල සමග රත් කළ යුතුයි. නමුත් ආහාර ජීර්ණ පද්ධතිය අඩංගු එන්සයිම් වගේ මෙම ප්‍රතික්‍රියාව අඩු උෂ්ණත්වයකදී තා පහසුවෙන් සිදුවේ. මේ කියන කාරණාව අපිට දැන් හුරු පුරුදු කාරණාවක් වෙන්න ඕනේ. ඇයි මං එහෙම කිව්වේ? අපි කාබෝහයිඩ්‍රේට් කතා කරා කලින් දවසේ. අපි කලින් දවසේ කාබෝහයිඩ්‍රේට් කතා කරද්දී අපි කතා කරා සුක්‍රෝස් හඳුනා ගැනීම සඳහා පරීක්ෂාව. සුක්‍රෝස් හඳුනා ගැනීම සඳහා පරීක්ෂාවේදී අපි කරා මොකද්ද? අපි ඉස්සෙල්ලාම සුක්‍රෝස් අපි කරේ බෙනඩික් පරීක්ෂාවමනේ මේකට. සුක්‍රෝස් ද්‍රාවණයක් අරගෙන සුක්‍රෝස් කියන්නේ සීනි ළමයි. ගෙදර අපි පාවිච්චි කරන සීනි. ඒ සීනි ද්‍රාවණයක් අරගෙන ඒ සීනි ද්‍රාවණයට අපි බෙනඩික් දාලා රත් කරලා බැලුවා වර්ණ පර්යාසයක් දැක්ුවේ නැහැ. අපි මොකද කරේ? ඊට පස්සේ ආය හදාගත්ත සීනි ද්‍රාවණයක්. කලින් ඉර බෙනඩික් දැම්මනේ. දැන් බෙනඩික් නැති එකක් ආය හදා ගන්නවා. ආය හදාගෙන ඒකට තනුක සල්ෆියුරික් අම්ලය දැම්මා. එහෙම දාලා රත් කරා. එතන මොකද වුනේ? එතන උනේ ළමයි අර සුක්‍රෝස් ග්ලූකෝස් සහ ෆ්‍රුක්ටෝස් බවට සුක්‍රෝස් හැදෙන ග්ලූකෝස් සහ ෆ්‍රුක්ටෝස් අණු දෙකක් එකතු වෙලානේ ඊට පස්සේ සුක්‍රෝස් අණුවක් සහ ජල අණුවක් හැදෙන ජල අණුවක් අයින් වෙලා සුක්‍රෝස් අණුවක් හැදෙනවා අර සුක්‍රෝස් ග්ලූකෝස් සහ ෆ්‍රුක්ටෝස් බවට කැඩෙන එක තමයි බිඳහෙලන එක තමයි සිද්ධ වෙන්නේ තනුක සල්ෆියුරික් අම්ල දාලා රත් කරපුවාම වෙන්නේ ඕකට හයිඩ්‍රොක්ලෝරික් අම්ලය උනත් දාන්න පුළුවන් ඒක තමයි උනේ ඉතින් ඒක අපි කරේ දැන් අම්ලයක් දාලා රත් කරපු එකනේ. දැන් ඕක කරන්න බෑනේ ළමයි අපි ආහාර මාර්ගය තුල අම්ලයක් නම් අපි කියනවා කියලා කියමුකෝ අම්ල තියෙන ඒවා ඔයාලා අහලා නැතුව ඇති. ඒක පැත්තකින් දෙනවා අම්ලයක් පැත්තකින් දෙමුකෝ. රත් කරන එක මොකද කරන්නේ? එහෙනම් ඉතින් ආමාශයටෙන් ගිනි ගහන්න වෙයි. ආමාශය නෙමෙයි සාමාන්‍යයෙන් ඔය ජීර්ණය සිද්ධ වෙන්නේ. ඔයාලා අහලා තියෙනවා නම් කුඩා ආන්ත්‍රය තමයි සාමාන්‍යයෙන් ආහාර ජීර්ණය සිද්ධ වෙන්නේ. එතකොට එහෙම වුණොත් ඉතින් කුඩා අන්තරයෙන් ගිනි ගහන්න තමයි වෙන්නේ. හරිද? ඒ වෙති මම ජෝක් එක කියන්නේ හරිද? එහෙම බෑනේ. ඒතකොට අඩු උෂ්ණත්වයකදී සාමාන්‍ය සෙල්සියස් අංශක 37ක් වගේ උෂ්ණත්වයක් තමයි මානව දේහයේ තියෙන්නේ. ඒතර ඔය උෂ්ණත්වයේදී මොකද වෙන්නේ? ඔය උෂ්ණත්වයේදී මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්න ඕනේ. එහෙනම් මේකට උදව් කරන කෙනා මොකද? උෂ්ණත්වයේවත් තනුකම්ලවත් නෙමෙයි. එහෙනම් මේකට උදව් කරන කෙනා කවුද? එන්සයිම්. මොකක් හරි එන්සයිම් එකක් තමයි මේකට උදව් කරන්නේ. එන්සයිම් මොකක්ද කියලා අපි කතා කරමු ආහාර ජීර්ණ පද්ධතියට ගියපුවාම බොහෝ විට
අපිට මේ එන්සයිම කතා කරන්නත් නෑ. අපිට මීට වැඩිය උඩ මට්ටමේ තියෙන කියන්නේ මෙච්චර මේ දැන් සුක්‍රෝස් කියන්නේ ඩයිසකරයිඩ් ඩයිසකරයිඩ් කැඩලා මොනොසකරයිඩ් බවට පත් වෙන එන්සයිම ගොඩක් වෙලාවට අපිට කතා කරන්නත් නෑ. අපිට තියෙන්නේ ප්‍රධාන එන්සයිම ටිකක් කතා කරන්න විතරයි. කමක් නෑ අපි මේවත් කතා කරමු ආහාර ජීර්ණ පද්ධතියේදී. දැන් ඉතින් මේකට නිදසුනක් විදියට අපි උදාහරණයක් තමයි ඔයාලට තේරුම් ගන්න දීලා තියෙන්නේ. ඊළඟට අපි යනවා පිෂ්ඨය මත ඇමයිලේස් එන්සයිමේ ක්‍රියාකාරීත්වය පෙන්වීම. හරිද? මේක ගැන මේ එච්චර අපි අර මේ ඕක ඔක්කොම කියවන්න ඕනේ නෑ. මම මෙහෙම කියන්නම්. ඔයාලා මොනවා හරි මේ පිටි මොනවා හරි ගන්න. හරිද? පිෂ්ඨයේ තියෙන ආහාරයක් ගන්න. අරගෙන පොඩි මේ ද්‍රාවණයක් හදාගන්න. හරිද? එහෙම ද්‍රාවණයක් හදාගෙන ඒකට ළමයි දාගන්න මේ ඇමයිලේස් එන්සයිම්. දැන් ඇමයිලේස් එන්සයිම් එක කොහෙන්ද ගන්නේ? ඇමයිලේස් එන්සයිම් සාමාන්‍යයෙන් ඔයාලට හොයාගන්න පුළුවන් එක ක්‍රමයක් තමයි පොතේ දීලා තියෙන එකම ක්‍රමය. පොතේ දීලා තියෙන එකම ක්‍රමය ඒක තමයි. ඒ ක්‍රමෙම අපි කතා කරමු. ප්‍රෝහණය වෙන මුං බීජ කියන්නේ පැලවෙන මුං ඇට ටිකක් වතුර ටිකක් දාලා අඹරනවා. අඹරලා ওই පෙරහන් කඩදාසියක් වගේ එකක් දාලා පෙරා ගන්නවා. ඒ පෙරාගෙන අර ද්‍රාවණයට ඕක දානවා. අර ඔයාලා හදාගත්ත පිෂ්ඨ ද්‍රාවණයට ඕක දානවා. ඒ දාලා වෙල මේ හොඳට චුට්ටක් කලවම් කරලා මොකද කරන්නේ ඔයාලා විනාඩි දෙකෙන් දෙකට ඒකෙන් බිඳුව අරගෙන තියාගෙන යනවා සුදු පාට ටයිල් එකක් මත පිගන් ගඩොලක් කියලා කියන්නේ ටයිල් එක. සුදු පාට ටයිල් එකක් මත අර ඔයාලා හදාගත්ත ද්‍රාවණය. ඔයාලා ද්‍රාවණය හදාගත්ත කොහොමද ආයෙසරක් අපි කතා කරමු. පිෂ්ඨයේ තියෙන ආහාරයක් ගත්තා. ඒක පොඩ්ඩක් පොඩි කරලා ද්‍රාවණයක් හදාගත්තා. ඒකට ඇමයිලේස් එන්සයිම් එක දැම්ම. ඇමයිලේස් එන්සයිම් හදාගන්න ඉතින් අපි එන්සයිම් නිස්සාරණය කරගන්න විදිහක් නැහැ. අපි කරේ මොකද? අපි ප්‍රෝණ වෙන මුම් බීජ ටිකක් ගත්තා. ඒක පොඩ්ඩක් අඹරලා ඒකෙන් පොඩි මේකක් ගත්තගෙන පෙරලා අපි ඒකෙන් ද්‍රාවණයක් ගත්තා. ඒක රෝගේ එන්සයිම් ඇමයිලේස් එන්සයිම් එක තියෙනවා. ඒකල අපි මොකද කරන්නේ? ඒක ආසන්න වශයෙන් සම ප්‍රමාණයක් කියලා තමයි පාවිච්චි කරන්නේ. ඒ මට්ටම ඊට වඩා චුට්ට වැඩිම හරි චුට්ට අඩු වුණා හරි එහෙම ලොකු ප්‍රශ්නයක් නෑ. සම ප්‍රමාණය ආසන්න වශයෙන් අපි සම ප්‍රමාණයක්. ඒකට දානවා. දාලා ඉවරලා ඒකෙන් බිඳුව අරගෙන මොකද කරන්නේ අපි? පිගන් ගඩොල මත නැත්නම් ටයිල් එකක් මත සුදු පාට ටයිල් එකක් මත තියාන යනවා. ඒකල මොකද කරන්නේ? අර තිබ්බ බිඳුව වලට නැත්නම් අපි අර තිබ්බ ද්‍රාවණ බිඳුව වලට අපි අයඩීන් ටික දානවා. අයඩීන් ද්‍රාවණය කරන එකකින් ටික දානවා. ඉස්සෙල්ලම දාපු එකට මොකද වෙන්නේ? ඉස්සෙල්ලම දාපු එකේ පිෂ්ඨයේ තියෙනවා ළමයි. එන්සයිමයක් වුණත් දාපු ගමන් ඒක සැරයට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒක ක්‍රියාත්මක වෙන්න පොඩි වෙලාවක් යනවා ළමයි. ඇත්තටම ඒක තමයි අපි මෙතන මේ පරීක්ෂණය අපිට වැදගත් වෙන කාරණා වෙන්නේ. ඉස්සෙල්ලාම අපි බිඳුවක් දාපු ගමන් අර ද්‍රාවණේ ඕකේ ඇමයිලේස් එන්සයිම් එකක් තියෙනවා පිෂ්ඨයක් තියෙනවා. හරි. ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒ පිෂ්ඨය ඇත්තටම ඇමයිලේස් එන්සයිම් එකෙන් වෙන්නේ තමයි පිෂ්ඨයේ මෝල්ටෝස් බවට කඩන එක. කඩන්න උදව් කරන එක. පිෂ්ඨයේ මෝල්ටෝ පිෂ්ඨය කියන්නේ පොලිසැකරයිඩයක්, මෝල්ටෝස් කියන්නේ ඩයිසැකරයිඩයක්. පිෂ්ඨය මෝල්ටෝස් බවට පත් වෙන්න උදව් වෙන එක තමයි කරන්නේ ඇමයිලේස් කියන එන්සයිම් එක. සාමාන්‍යයෙන් ඔයාලගේ කටේ නැත්නම් කෙලවලත් කේටේත් ඔය ඇමයිලේස් කියන එන්සයිම් එක තියෙනවා. ඒවට අපි කියනවා කේට ඇමයිලේස් කියලා. හරි. ඒක පැත්තකින් තියන්නකෝ. එතකොට ඕකෙන් වෙන්නේ පිෂ්ඨය මෝල්ටෝස් බවට පත් වෙන එක. එතකොට එතන මොකද වෙන්නේ? ඉස්සල්ලාම අපි ගත්ත ද්‍රාවණේ මෝල්ටෝස් නැහැ. මෝල්ටෝස් තියෙන්න පුළුවන්. ප්‍රෝණ වෙන මුම් බීජ ගත්තින්ද පිෂ්ඨයේ තියෙනවා. මෝල්ටෝස් නැහැ කියන එක අයින් කරන්න. පිෂ්ඨයේ තියෙනවා. පිෂ්ඨයේ තියෙන එකෙන් මොකද වෙන්නේ? අපි අයඩින් දාපු ගමන් මේක මොකද වෙන්නේ? නිල් දම් පාට වෙනවා. විනාඩි දෙකකට පස්සේ දාන්න. විනාඩි දෙකකට පස්සේ මොකද වෙන්නේ? අර පිෂ්ඨයෙන් සැලකුතු ප්‍රමාණය මොකද වෙන්නේ? මෝල්ටෝස් බවට හැරෙලා. මෝල්ටෝස් අයඩින් ද්‍රාවණයට වර්ණයක් දෙන්නේ නැහැනේ. එහෙම කතාවක් අපි අහලා නැහැනේ. එතකොට මොකද වෙන්නේ? අර තරම්ම පද නිල් පාටක් වෙන්නේ නැහැ. කියන්නේ නිල් දම් පාටක් අර තරම්ම වෙන්නේ නැහැ. ওই විදිහට මොකද කරන්නේ? ටිකෙන් ටික දාන යනවා. අර විනාඩි 20ක් විතර අපි මේ විදිහට මේ පියල වෙල්ලා අවසානයේදී අපි දාන අයඩින් මේ ද්‍රාවණයෙන් අපි තියෙන බිඳුව ගත්තාම ඒ බිඳුවේ ළමයි ඒ ද්‍රාවණ බිඳුවේ නැත්නම් ද්‍රාවණයේ අපි ටිකක් දානවනේ ද්‍රාවණ ප්‍රමාණය. ඒකේ නෑ පිෂ්ඨය. ඒකේ තියෙන්නේ පිෂ්ඨය අර ඇමයිලේස් එන්සයිම් වගේ මෝල්ටෝස් බවට කඩලා. එතකොට අයඩින් ද්‍රාවණයේ ප්‍රතිචාර දක්වනවා. අයඩින් ද්‍රාවණ ප්‍රතිචාර දක්වන්නේ නැහැ. එහෙනම් ඒකේ වර්ණය මොකක්ද? ඒකේ වර්ණය අයඩින් වල තියෙන ඔරිජිනල් පාට. අයඩින් වල මොනවද තියෙන ඔරිජිනල් පාට? කහ දුමුරු. සාමාන්‍යයෙන් කහ දුමුරු තමයි තියෙන්නේ.
එතකොට ඒක කදුමුරු පාටට තියෙනවා. ඒතර ඕක තමයි පිෂ්ටිය මත ඇමයිලේස් එන්සයිමේ ක්‍රියාකාරීත්වය පෙන්වීම. මේක ඇත්තටම ඉතින් මට එහෙම ලොකු දෙයක් කියන්න නැහැ. මේක කියපු ගමන් ඇත්තටම ඔයාලට තේරෙනවා. මේක අර වැදගත් දෙයක් කියන්නම්. පිෂ්ටිය මත ඇමයිලේස් ක්‍රියා කරන එකෙන් මොකද වෙන්නේ? පිෂ්ටිය කියන්නේ පොලිසැකරයිඩයක්. පොලිසැකරයිඩේ තියෙන බන්ධන කැඩිලා ඒක මෝල්ටෝස් බවට හැරෙනවා. මෝල්ටෝස් බවට පත් වෙනවා. කියන්නේ පොලිසැකරයිඩේ තියෙන බන්ධන කඩන්න ඇමයිලේස් එන්සයිමේ දායක වෙනවා. ඒක තමයි එතන සිද්ධ වෙන කාරණා. ඒක ඔයාලට එන්සයිම් එකට තී සටහනක් දාගන්නවා නම් ඔයාලා දාගන්න මෙන්න මේක මේ හයිලයිට් කරලා තියෙනවා. ජීවීන් තුළ සිදුවන ජෛව රසායනික ප්‍රතික්‍රියාවල ශීඝ්‍රතාවය වැඩි කිරීම සඳහා අවශ්‍ය වන ජීවීන් විසින්ම නිපදවනු ලබන විශේෂිත ප්‍රෝටීන් තමයි එන්සයිම් කියලා කියන්නේ කියන එක. ඒකට එන්සයිම් වලට ජෛව උත්ප්‍රේරක කියලා ඉතාම සරලව කියන්න පුළුවන්. මෙතන කාබනික උත්ප්‍රේරක කියලා දීලා තියෙන උත්ප්‍රේරක කියන එක තමයි ඇත්තටම එන්සයිම් එකකින් කරන්නේ උත්ප්‍රේරණය කරන එක. ඒකයි උත්ප්‍රේරක කියලා කියන්නේ කාබනික ද්‍රව්‍යයක් තමයි. ඒකනේ අපි මෙතන මේව කතා කරන්නේ කාබනික සංයෝගයට. ඒතර කාබනික උත්ප්‍රේරක කියලා කිව්වට ඉතින් ප්‍රශ්නයක් නැහැ. නමුත් ඔය අර ඩිෆිනිෂන් එක තමයි ලියන්න ඕනේ. ඒකට තමයි ඔයාලට ලකුණු හම්බෙන්නේ. කාබනික උත්ප්‍රේරක කියලා කිව්වට මදි. එතකොට ඊළඟ කාරණාව ඔයාලා මතක තියාගන්න ඕනේ මෙන්න මේ ඇමයිලේස් එන්සයිමේ ක්‍රියාකාරීත්වය පෙන්වන ක්‍රියාකාරකම්. මොකද ඒක දීලා අහන්න බැරි කමක් නැහැ. අනිවාර්යෙන් අහන්න පුළුවන්. පියවර ලියන්න නම් පියවර ලියන්න නැති වුණත් ඒ පරීක්ෂණය දීලා ඔයාලගේ මෙන්න මේ අවස්ථාවේදී තියෙන ලක්ෂණ ලියන්න වගේ දේවල් අහන්න පුළුවන්. ඒව අහන්න බෑ කියලා එකක් නෑ. මොකද මේක අමතර දැනුමකට එහෙම දීලා තියෙන දෙයක් නෙමෙයි. ඒතර තමයි ඇත්තටම ඔය ප්‍රෝටීන් ගැන කතා කරලා ඉවරයි. තව අමතර දෙයක් කියනවා නම් ළමයි මෙන්න මේ ප්‍රෝටීන් වල මූලද්‍රව්‍යමය සංයුතිය ගැන අපි කතා කරද්දී අපිට ඇමයිනෝ අම්ලයක් ඇතුළේ අපිට අර ප්‍රධාන හතර දෙනා හම්බුණා. නයිට්‍රජන් හම්බුණා, හයිඩ්‍රජන් හම්බුණා, කාබන් හම්බුණා, ඔක්සිජන් හම්බුණා. ඒතර සල්ෆර් කොහොමද ඩංගු වෙන්නේ ප්‍රෝටීන් වල? තමයි ප්‍රෝටීන් කියපුවම ප්‍රෝටීන් වල එයා ඔය හැදිලා තියෙන ත්‍රිමාණ හැඩය වගේ දේවල් පදනම් කරගෙන අපි එයාගේ වේග මට්ටම් කියලා අපි බෙදෙන සීන් එකක් තියෙනවා. ඒ එලවල් වලට ආවම ඒක බෙදලා පෙන්නයි. ඒකට අන්න ඒකෙදි ළමයි තෘතීක වේගය කියලා එකක් අපිට හම්බෙනවා. අන්න ඒකේ තියෙනවා ළමයි. මේ ප්‍රෝටීන් දාමනේ දැන් තියෙන්නේ ඇමයිනෝ අම්ල එකතු වෙලා ප්‍රෝටීන් එකක් කියන දිග චේන් එකක්. ඔන්න ඔය චේන් එක එකට ඇකිලෙන අවස්ථා තියෙනවා. මේ ඇකිලෙදි හැදෙනවා ඩයිසල්ෆයිඩ් කියලා බන්ධන වර්ගයක. සල්ෆයිඩ් කියන එක ඔයාලට තේරෙනවනේ නම කියනකොටම. ඒකට එතන සල්ෆර් අඩංගු වෙනවා. මේ දෙන ළමයි මේ දෙන තෘතීක වේගය කියන එක තමයි මේ ඉංග්‍රීසි වල ලියලා තියෙන්නේ. එතකොට මේ තියෙන්නේ ඩයිසල්ෆයිඩ් බොන්ඩ්ස්. එතකොට ඔයාලා හිමොග්ලොබින් කියන ප්‍රෝටීන් එක දැකලා නැත්නම් මේ තියෙන හිමොග්ලොබින් කියන ප්‍රෝටීන්. මේ තියෙන හිමොග්ලොබින් අණුවක ස්ට්‍රක්චර් එක තමයි නැත්නම් ව්‍යුහය තමයි මෙන්න මේ රූපේ තියෙන්නේ. ඒතකොට ඒ කාරණා ටික විතරයි ළමයි ඇත්තටම අපිට කතා කරන්න තියෙන්නේ ප්‍රෝටීන් කියන කොටස යටතේ. එහෙනම් අපි ඊළඟ මාතෘකාවෙන් හම්බෙමු. ඊළඟ තේමාවෙන් හම්බෙමු අණු මාතෘකාවේ. ඊළඟ එක තමයි නියුක්ලියික් අම්ල. ඒක නම් අපිට බොහෝ වෙලාවට බොහෝ විට අපිට වයිට් බෝඩ් එක පාවිච්චි කරලා කරන්න පුළුවන් වෙයි. එහෙම නැති වුණොත් මේ විදිහට කරමු. ඉතින් මම හිතනවා මේකෙත් ලොකු ප්‍රශ්නයක් නැහැ කියලා. මම හිතන්නේ ඇත්තටම වෙනදා අපි වයිට් බෝඩ් එක පාවිච්චි කරලා කරනවට වැඩිය හොඳට මේක කරන්න හම්බුණා කියලා. කිසිම මේ උගන්වන්නේ කී මොකක් හරි අඩුපාඩුවක් තියෙනවා. කන්ටෙන්ට් එකේ නෙමෙයි කන්ටෙන්ට් එකේ ටික තමයි මතක තියාගන්න තියෙන. ඔයාලට අමතර දේවල් මතක තියාගන්න නැහැ. මේවා හිම මම නිකන් කියපු දේවල් මේවා හිම ස්ක්‍රීන්ෂොට් ගහගෙන පාඩම් කරගන්න හිම යන්න එපා. වැඩක් නැහැ. අමතර කියපු දේවල් ගණන් ගන්න එපා. ඒවා කොහොමත් මම නිකම්ම පොත කියවල වැඩක් නැහැ. එතකොට ඔය ටික තමයි පොඩි පොඩි ඔය හයිලයිට් කරපු ටික නෝට් එකේ දුන්න ටික තමයි ඔයාලා මතක තියාගන්න ඕනේ. උගන්නන ගේමනේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් එක්ක වේගය වැඩි එහෙම නැත්නම් මොකක් හරි තැනක් තේරෙන්නේ නැහැ. ඒ වගේ දේවල් තියෙනවා නම් අනිවාර්යෙන් කියන්න. මොකද ඒක ඇත්තටම උදව්වක්. මේ දේවල් හදාගන්න පුළුවන්. මේක ඇත්තටම හදාගන්න එක හදාගන්නේ සතුටින් තමයි හදාගන්නේ. ඒකට ඒව අනිවාර්යෙන් කියන්න. ඒ වගේම තමයි මේ අතර එන ප්‍රශ්න එනවා නම් ඔයාලට මේව මොන හරි පැහැදිලි නැති දේවල් තියෙනවා. ලොකු බැරෑරුම් ප්‍රශ්න. කියන්නේ සිලබස් එකකින් පිට යන ප්‍රශ්න. කමක් නැහැ. ඒවත් අහන්න ඒත් ප්‍රශ්නයක් නෑ. ඔයාලට මොකක් හරි ප්‍රශ්නයක් එනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාලා අහන්න. එහෙනම් ළමයි ඊළඟ අනුමාත්‍රකම් හම්බෙමු. ජය වේවා. ඔයාලට මාව පේන්නේ නෑ. ඔයාලට
මගේ ප්‍රොෆයිල් පික්චර් එක වගේ තමයි පේන්නේ. ඒකට හේතුව මේ වෙබ් කැමරාව ළමයි. මම පාවිච්චි කරන ලැප් එකේ වෙබ් කැමරාව. සාමාන්‍ය ලැප්ටොප් වල වෙබ් කැමරා පැහැදිලි මදි. ඒක තමයි හේතුව. එහෙනම් ජය වේවා.